බෙරෙන් දෙයි කියලා රජ කෙනෙක් රට පාලනය කළා. එයාට පුතාලා 3 දෙනෙක් හිටියා. බාල පුතාගේ නම ඉවාන්. රජ්ජුරුවන්ගේ උයන ගොඩාක් ලස්සනයි. මේ උයනේ ඇපල් ගස්වල රත්තරන් ඇපල් ගෙඩි තියෙනවා. මේ උයනට කවුදෝ හොරෙන් ඇවිල්ලා රත්තරන් ඇපල් ගෙඩි හොරකම් කරන්න පටන් ගත්තා. රජතුමාට මේ ගැන ගොඩක් දුක හිතුණා. හොරා අල්ලගන්නට මුරකාරයන් පිටත් කරා. මුරකාරයන්ට හොරාව අල්ලගන්න බෑ. රජතුමා නොකා නොබී දුකෙන් හිටියා. කුමාරයෝ 3 දෙනා පිය රජතුමාව සැනසුවා. පිය රජතුමනි, කනගාටු වෙන්න එපා. අපි ගිහිල්ලා උයන මුර කරලා හොරා අල්ලගන්නම්. අද මගේ දවස. අද මම උයන මුර කරනවා. වැඩිමල් කුමාරයා කිව්වා. ඔහු උයනට ගිහිල්ලා හැම තැනම ඇවිදලා හොයලා බැලුවා. කිසිම කෙනෙක් පේන්නේ හිටියේ නෑ. ඔහුට බොහෝම මහන්සි. ඔහු තන පිටියට වෙලා නිදාගත්තා. ලොකු පුතේ, නුඹට පුළුවන් වුණාද හොරාව අල්ලගන්න? රජතුමා ඇහුවා. බැරි වුණා පිය රජතුමනි. රෑ එළි වෙනතුරු නිදාගන්නේ නැතුව මම බලන් හිටියා. ඒත් හොරාව හොයාගන්න බැරි වුණා. දෙවෙනි දවසේ මද්දුම පුතා උයනට ගිහිල්ලා වටයක් ඇවිදලා මහන්සි වෙලා එළියේ වැටෙනතුරු නිදාගත්තා. පසුවදා උදේ රජතුමාට කිව්වා හොරාව අල්ලගන්න බැරි වුණා කියලා. තුන්වෙනි දවසේ උයන මුර කරන්න තිබුණේ බාල පුතා ඉවාන්ට. ඔහු නිදාගන්නවා තබා වාඩි වෙන්නටවත් කැමතුනේ නැහැ. නිදිමත හැදෙනකොට ඔහු තනකොළවල තියෙන පිනිබිඳු වලින් ඇස් හොදගත්තා. එතකොට නිදිමත නැති වෙලා යන හින්දා. මහ රෑ වෙනකොට ඉවාන් පුදුම දෙයක් දැක්කා. රජ උයන තිලිසෙනවා. දහවල් වගේ එළිය වැටුණා. ඇපල් ගහ උඩ ගිනි කුරුල්ලෙක් වහලා රත්තරන් පාට ඇපල් කනවා. ඉවාන් කුමාරයා හෙමින් ඇපල් ගහට නැගලා ගිනි කුරුල්ලගේ වලිගයෙන් අල්ලා ගත්තා. ගිනි කුරුල්ලා වේගයෙන් අත්තටු ගහලා පියඹලා ගියා. ඉවාන්ගේ අතේ ඉතුරුනේ එක පිහාටුවක් විතරයි. පහුවදා උදේ ඉවාන් කුමාරයා පිය රජතුමා ළඟට ආවා. මගේ පුතේ, නුඹ හොරාව දැක්කද? පිය රජතුමනි, හොරාව අල්ලගන්න බැරි වුණා. නමුත් හොරාව මම දැක්කා. අපේ උයන වනසන හොරාගේ වලිගයේ පිහාටුවක් මගේ අතට අහු වුණා. මෙන්න හොර ගිනි කුරුල්ලගේ පිහාටුව. රජතුමා ගොඩාක් සතුටු වුණා. දවසක් දා ඔහුට ගිනි කුරුල්ලා ගැන මතක් වුණා. ඔහු පුතුන් 3 දෙනා කැඳවලා මෙහෙම කිව්වා. මගේ ආදරණීය පුතුනි, නුඹලා 3 දෙනා අශ්වයන් 3 දෙනෙක්ගේ පිටේ නැගලා ලෝකයේ හැම තැනම ගිහිල්ලා රටවල් දැක බලා ගනිල්ලා. ගිනි කුරුල්ලා ගැන හොයලා බලපල්ලා. පුතුන් 3 දෙනා පිය රජතුමාට වැඳලා අසුන් පිට නැගලා ගියා. ලොකු පුතා එක පැත්තකට ගියා. මද්දුම පුතා තවත් පැත්තකට ගියා. බාල පුතා ඉවාන් වෙන පැත්තකට ගියා. දවස් කිහිපයක්ම ඔහොම ගිහිල්ලා ඉවාන් කුමාරයා දවසක් දා විඩාපත්ව නිදාගත්තා. ඔහු නැගිටිනකොට ඔහුගේ අශ්වයා පේන්නේ හිටියේ නැහැ. ඔහු අශ්වයාව හැම තැනම හෙව්වා. උගේ කටු විතරක් ඉතුරු වෙලා තියෙන විත්තිය ඉවාන් කුමාරයා දැනගත්තා. ඉවාන් කුමාරයාට ගොඩාක් කනගාටුයි. අශ්වයෙකු නැතුව ඔය තරම් දුරක් යන්නේ කොහොමද? මොනවා කරන්නද කියලා හිත හදාගෙන ඔහු පයින්ම ගමන් කළා. ඉතින් ඔහොම පයින් ගිහිල්ලා ඉවාන් කුමාරයාට බොහොම මහන්සි වුණා. ඔහු තන පිට්ටනියක වාඩි වෙලා කනගාටු වුණා. එවිටම වෘකයෙක් දුවගෙන එන හැටි ඔහු දැක්කා. ඉවාන් කුමාරයා ඔළුව පහත් කරගෙන වාඩි වෙලා කනගාටුවෙන් ඉන්නවා. වෘකයා මෙහෙම ඇහුවා. ඉවාන් කුමාරයා, ඔළුව පහත් කරගෙන වාඩි වෙලා කනගාටුවෙන් ඉන්නේ මොකටද? වෘකයෝ, කනගාටු නොවී පුළුවන්ද? මගේ හොඳ අශ්වයා මට නැති වුණා. ඉවාන් කුමාරයා, නුඹේ අශ්වයා කෑවේ මමයි. නුඹ ගැන මට දුක හිතුණා. මේ තරම් දුර ආවේ මොකටද? යන්නේ කොහෙද? වෘකයා ඇහුවා. ලෝකයේ හැම රටකටම ඇවිදලා හොර ගිනි කුරුල්ල අල්ලගෙන එන්න ඕන කියලා පිය රජතුමා මට අණ කළා. ඔය ගිනි කුරුල්ල හොයාගන්නට නුඹේ නැතිවුණු අශ්වයා පිටේ ගියොත් අවුරුදු 3ක් විතර යාවි. ගිනි කුරුල්ල ඉන්න තැන මම දන්නවා. මම නුඹගේ අශ්වයාව කාපු නිසා මම නුඹට අවංක ලෙස සේවය කරන්නම්. නුඹ මගේ පිට උඩ නැගලා බෙල්ල තදින් අල්ලා ගනින්. වෘකයා ඉවාන් කුමාරයාට කිව්වා. ඉවාන් කුමාරයා වෘකයාගේ පිට උඩ නැගගත්තා. වෘකයා වේගයෙන් දිව්වා. එක හුස්මට කැලෑව හරහා දිව්වා. එක පිම්මට පොකුණු උඩින් පැන්නා. ඔහොම දුවලා ගිහිල්ලා උසැති බිත්ති තියෙන බලකොටුවක් ළඟට ආවා.
ඉවාන් කුමාරයා මා කියන දේ අහලා මතක තියාගන්න. බය නැතිව බිත්තිය දිගේ ඉහළට නගින්න. සුබ මොහොතක්. මුරකාරයෝ හැමදෙනාම නිදි. එක තැනක අඳුරු ජනේලයක් ඇති. ඒ ළඟ ලස්සන රත්තරන් කූඩුවක් තියෙනවා. ඔය කූඩුව ඇතුලේ තමා ගිනි කුරුල්ලා ඉන්නේ. නුඹ ඌව අල්ලගෙන නුඹේ කමිසය තුල තබා ගනින්. රත්තරන් කූඩුව විතරක් අල්ලන්නට නම් එපා. ඉවාන් කුමාරයා බිත්තිය දිගේ නැගලා ගේ දිහා බැලුවා. ජනේලය ළඟ රත්තරන් කූඩුවක් තියෙනවා. කූඩුව ඇතුලේ ගිනි කුරුල්ලා හිටියා. ඔහු කුරුල්ලව අරගෙන කමිසය තුල හංගා ගත්තා. රත්තරන් කූඩුව දැකලා ඔහු බොහොම පුදුම වුණා. හරිම ලස්සනයි. රත්තරන් කූඩුව හුඟක් වටිනවා. නොගෙන ඉන්න පුළුවන්ද මේක? ඌර්කයාගේ උපදෙස් ඉවාන් අමතක කළා. රත්තරන් කූඩුවට අත තිබ්බා විතරයි නලා පිඹලා බෙර ගහනවා ඇහුණා. මුරකාරයෝ නැගිට්ටා. ඉවාන් කුමාරයව අල්ලගෙන රජතුමා ඉදිරියට අරගෙන ගියා. රජතුමා කෝප වෙලා කෑ ගැහුවා. නුඹ කවුද? කොහේ ඉඳලාද ආවේ? මම බෙරෙන්දෙයි රජුගේ පුතා ඉවාන්. හරිම නින්දාවක්. රජ කෙනෙකුගේ පුතෙක් හොරකම් කරනවා. එහෙනම් මොකද ඔබතුමාගේ ගිනි කුරුල්ල අපේ උයනට ඇවිත් ඇපල් හොරකම් කළේ? ඉවාන් ඇහුවා. නුඹ මා ළඟට ඇවිත් ඉල්ලා හිටියානම් නුඹේ දෙමව්පියන්ට ගරු කිරීමක් හැටියට මම කුරුල්ලාව තෑගි කරනවා. දැන් නුඹ කළ මේ හොරකම නිසා නුඹට නින්දා ලැබේවි. හොඳයි. නුඹ මට උදව්වක් කළොත් මම නුඹට සමාව දෙනවා. බෙල්ලේ රත්තරන් කෙඳි තියෙන අශ්වයෙක් කුස්මාන් රජුට අයිතියි. අන්න ඒ අශ්වයා ගෙනාවොත් මම නුඹට ගිනි කුරුල්ලාවයි රත්තරන් කූඩුවයි තෑගි දෙනවා. රජතුමා ඉවාන්ට මෙහෙම කිව්වා. ඉවාන් කුමාරයා කනගාටු වෙලා ඌර්කයා ළඟට ගියා. මම නුඹට කීවා නේද රත්තරන් කූඩුවට අත තියන්න එපා කියලා. නුඹ මගේ කීම ඇහුවේ නැත්තේ ඇයි? ඌර්කයා ඇහුවා. අනේ ඌර්ක රාලහාමි මට සමාවයන්. ඉවාන් කුමාරයා කිව්වා. හොඳයි මම නුඹට සමාව දෙන්නම්. නැගපන් මගේ පිට උඩට. පටන්ගත් වැඩේ ඉවර කරන්නම ඕනේ. මෙහෙම කියලා ඌර්කයා දුවන්න පටන් ගත්තා. ඉවාන් කුමාරයාව කර උඩ තබාගෙන ඌර්කයා ආයෙමත් දුවන්න පටන් ගත්තා. දුවල ගිහිල්ලා රත්තරන් කෙඳි සහිත අශ්වයා ඉන්න බලකොටුව ළඟට ආවා. ඉවාන් කුමාරයා බිමට බැහැලා බලකොටුවේ තාප්පයට නැගපන්. එහා පැත්තේ අශ්ව ගාල තියෙනවා. මුරකරුවෝ මේ වෙලාවේ නිදා ගන්නවා. අශ්වයාව අරගෙන වරෙන්. හැබැයි කටකලියාවට අත තියන්න එපා. ඌර්කයා උපදෙස් දුන්නා. ඉවාන් කුමාරයා බලකොටුව ඇතුළට ගියා. අශ්ව ගාලට ගිහින් රත්තරන් කෙඳි සහිත අශ්වයාව අල්ලා ගත්තා. මුරකාරයෝ හැම කෙනෙක්ම නිදි. රත්තරන් කටකලියාව ගොඩාක් ලස්සනයි. ඒකට මැණික් ගල් ඔබලා හදලා තියෙනවා. ඒක රත්තරන් කෙඳි සහිත අශ්වයාට සුදුසු කටකලියාව. ඉවාන් කුමාරයා කටකලියාවට අත තිව්ව විතරයි නලා පිඹින්න බෙර ගහන්න පටන් ගත්තා. මුරකාරයෝ නැගිටලා ඉවාන් කුමාරයව අල්ලාගෙන ගිහිල්ලා කුස්මාන් රජතුමා ළඟට අරගෙන ගියා. නුඹ කවුද? කොහේ ඉඳලාද? රජතුමා ඇසුවා. මම ඉවාන්. නුඹ නම් හැබෑ මෝඩයෙක්. අශ්වයාව හොරකම් කළේ ඇයි? නුඹ වගේ හොරකමක් ගමයෙක්වත් කරන්නේ නැහැ. නුඹට මම සමාව දෙන්නම් හැබැයි. නුඹ මට උදව්වක් කරන්නට ඕනේ. දල්මාත් රජුගේ දුව සුන්දර යෙලේනා කුමරිය. හොරෙන් ගෙනවිත් මට බාර දීපන්. මම නුඹට රත්තරන් කෙඳි තියෙන අශ්වයයි රන් කටකලියාවයි තෑගි වශයෙන් දෙනවා. කුස්මාන් රජතුමා කිව්වා. ඉවාන් කුමාරයා ගොඩක් කනගාටු වෙලා හිස පහත නමාගෙන ඌර්කයා ළඟට ආවා. ඉවාන් කුමාරයා මම නුඹට කිව්වා නේද කටකලියාවට අත තියන්න එපා කියලා. නුඹ මගේ කීම ඇහුවේ නැහැ. ඌර්කයා සැර කරා. අනේ ඌර්කහාමි මට සමාවයන්. දැන් ඉතින් සමාව ඉල්ලනවා. කමක් නැහැ. ඉවාන් කුමාරයාවත් කරේ තියාගෙන දල්මාත් රජුගේ මාලිගාව දෙසට ඌර්කයා දිව්වා. මාලිගාව ළඟ උයනේ සුන්දර යෙලේනා කුමරිය වැඩකාරියන් සමග ඇවිදිනවා. ඉවාන් කුමාරයා මෙවර නම් මා නුඹ යවන්නේ නැහැ. මම තනියම යනවා. නුඹ ආපහු මේ පාර දිගේ ඵලයන්. මම ඉක්මනට නුඹ ළඟට එන්නම්. ඌර්කයා මෙහෙම කියලා එක පිම්මට උයනට පැනලා පඳුරක් අස්සේ හැංගිලා හිටියා. සුන්දර යෙලේනා කුමරිය වැඩකාරියන් සමග ඇවිදිනවා. ඔහොම ඇවිදගෙන යනකොට සුන්දර යෙලේනා අතින් අනිත් අය ටිකක් ඈත් වුණා.
වෘකයා එක පාරටම ඇයව සොරාගෙන පිට උඩ තබාගෙන තාප්පය උඩින් පැනලා දිව්වා. ඉවාන් කුමාරයා මග දිගේ යනවා. වෘකයා ඔහු ළඟටම ආවා. උගේ පිට උඩ සුන්දර එලේනා වාඩි වෙලා ඉන්නවා. ඔහු බොහොම සතුටු වුණා. ඉක්මනින්ම මගේ පිට උඩ වාඩි වෙයන්. අප අල්ලන්නට එන්න ඉස්සෙල්ලා පැන දුවන්න ඕනි, වෘකයා කිව්වා. ඉවාන් කුමාරයාවයි සුන්දර යෙලේනාවයි කර උඩ තබාගෙන වෘකයා එක පිම්මට කැලෑ හරහා දිව්වා. ගංගා පොකුණු හරහා එක පිම්මට පැන්නා. ඔහොම ගිහිල්ලා වෘකයා කුස්මාන් රජුගේ මාලිගාවට ලං වුණා. ඉවාන් කුමාරයා, මොකද නුඹ කනගාටුවෙන් ඉන්නේ? වෘකයා ඇහුවා. කනගාටු නොවී පුළුවන්ද? මේ තරම් ලස්සන කුමාරිකාවක් කාටවත් දෙන්නේ කොහොමද? සුන්දර යෙලේනාව අශ්වයෙකුට මාරු කරන්නේ කොහොමද මම? මේ තරම් ලස්සන කුමාරියක් නුඹගෙන් වෙන් කරන්න මම ඉඩ තියන්නේ නැහැ. අපි සුන්දර යෙලේනාව හංගමු. මම යෙලේනාගේ වෙස් ගන්නම්. නුඹ මාව රජු ඉදිරියට ගෙනියාපන්, වෘකයා කිව්වා. දෙදෙනාම එකතු වෙලා සුන්දර යෙලේනා කුමරියව කැලෑවේ ගෙයක හැංගුවා. මායාකාර වෘකයා කරණමක් ගැහුවා විතරයි ඔහු සුන්දර යෙලේනා වගේම ලස්සන කුමාරියකගේ වෙස් ගත්තා. ඉවාන් කුමාරයා වෙස්ගත්තු කුමරියව රජු ළඟට අරගෙන ගියා. කුස්මාන් රජතුමා බොහොම සතුටු වෙලා ඉවාන් කුමාරයාට ස්තුති කළා. ඉවාන් කුමාරයා, නුඹට බොහෝම ස්තුතියි. නුඹ මට මනාලියක් ගෙනාවා. රන් කෙඳි අශ්වයයි රන් කටිකලියාවයි මම නුඹට තෑගි කරනවා, රජතුමා කීවා. ඉවාන් කුමාරයා රන් කෙඳි අසුපිට නැගලා සැබෑ යෙලේනා කුමරියව ඉන්න තැනට ගිහිල්ලා ඇයත් අසුපිට නංවාගෙන ගියා. කුස්මාන් රජතුමා විවාහයට ලෑස්ති වුණා. උදේ ඉඳන් හවස් වෙනතුරුම කාලා නටලා සතුටු වුණා. වෙස් අරගෙන හිටපු කුමාරිකාව හවස් වෙද්දි වෘකයෙකුගේ වෙස් ගත්තා. කුස්මාන් රජතුමා බොහොම බය වෙලා කෑ ගහන්න පටන් ගත්තා. ඌ දුවලා ගිහිල්ලා ඉවාන් කුමාරයා ළඟට ආවා. ඉවාන් කුමාරයා, නුඹ මොනවා ගැනද කල්පනා කරන්නේ? වෘකයා ඇහුවා. කනගාටු නොවී පුළුවන්ද? මේ තරම් වටින අශ්වයෙක් දෙන්නේ කොහොමද? නුඹ කනගාටු වෙන්න එපා. මම නුඹට උදව් කරන්නම්, වෘකයා කිව්වා. මෙයාලා රජුගේ මාලිගාවට ආවා. නුඹ සුන්දර යෙලේනා කුමරියවයි රන් කෙඳි අශ්වයාවයි හංගාපන්. මම අශ්වයාගේ වෙස් ගන්නම්. ඉවාන් කුමාරයා වෘකයා කී විදියටම වැඩ කළා. සුන්දර යෙලේනාවයි රන් කෙඳි අශ්වයාවයි කැලෑවේ තැනක හැංගුවා. වෘකයා පිනුමක් ගැහුවා විතරයි රන් කෙඳි අශ්වයාගේ වෙස් ගත්තා. ඉවාන් කුමාරයා මේ අශ්වයාව රජු ළඟට අරගෙන ගියා. රජතුමා සතුටු වෙලා ගිනි කුරුල්ලවයි රත්තරන් කූඩුවයි ඉවාන්ට තෑගි කළා. ඉවාන් කුමාරයා පයින්ම ඇවිදගෙන කැලෑවට ආවා. හැබැයි රන් කෙඳි අශ්වයාගේ පිට උඩ සුන්දර යෙලේනා කුමරිය නංවාගෙන ගිනි කුරුල්ලාවයි කූඩුවයි අරගෙන ගමනට පිටත් වුණා. තෑගි ලැබුණු රන් කෙඳි අශ්වයාව ගේන්න කියලා රජතුමා අණ කළා. ඔහු බොහොම සතුටු වෙලා අසුපිට නැගීමට ලෑස්ති වුණා. එවිට රන් කෙඳි අශ්වයා වෘකයාගේ වෙස් ගත්තා. මේ දේ දැකපු රජතුමා හොඳටම බය වෙලා සිහිසන් නැතිව ඇද වැටුණා. වෘකයා පැනලා දිව්වා. මෙතනින් එහාට යන්න මට තහනම්. ආයිබෝවන්. වෘකයා ඉවාන් කුමාරයාගෙන් සමුගෙන නැවතුණා. ඉවාන් කුමාරයා අසුගෙන් බැහැලා වෘකයා ළඟට ඇවිත් තුන් පාරක් හිස නමා ආචාර කරා. ස්තුති කළා. නුඹ සදහටම මගින් සමුගන්න එපා. ඉවාන් කුමාරයා, නුඹට තවත් මගෙන් උදව් ඕන වේවි, වෘකයා කිව්වා. ඉවාන් කුමාරයා වෘකයාට නොකියා මෙහෙම කල්පනා කළා. දැන් ඉතින් මේ වනසතාගෙන් මට ඇති මොන පිහිටක්ද? මට උවමනා සියලු දේ මා ලබා ගත්තා නොවේද? සුන්දර යෙලේනාව රන් කෙඳි අසුගේ පිට උඩ නංවාගෙන තමාත් නැගගෙන ගිනි කුරුල්ලාවයි රත්තරන් කූඩුවයි අරගෙන තමාගේ රටට ගියා. අතරමඟදී ඔහු කෑම ටිකක් ගැනීමට කල්පනා කරා. ඔහු ළඟ තිබුණේ පාන් කෑල්ලක් විතරයි. 4 දෙනාම පාන් කෑල්ල බෙදාගෙන කාලා උල්පතකින් වතුර බීලා තන පිට්ටනියක වැතිරිලා ගිමන් හැරියා. ඉවාන් කුමාරයාට නිින්ද ගිය ගමන්ම ඔහුගේ අයියලා දෙන්න එතනට ආවා. අයියලා දෙන්නත් ගිනි කුරුල්ල අල්ලා ගන්න රටවල් ගානේ ඇවිදලා හිස් අතින් ඇවිත් හිටියා. මල්ලි ළඟ තියෙන අගනා වස්තු දැකලා ඔවුන්ට ඉරිසියා හිතුණා. අයියලා දෙන්නා රහසක් කතා කරගත්තා. අපි මල්ලිව මරලා දමමු. ඔහුගේ වස්තුව බෙදා ගනිමු.
අයියලා දෙන්නා ඉවාන් කුමාරයාව මරලා දැම්මා. රන් කෙඳි අසුපිට සුන්දර යෙලේනාව නංවාගෙන දෙදෙනාම උගේ පිට උඩ නැගලා ගිනි කුරුල්ලවයි රත්තරන් කූඩුවයි අරගෙන ගමනට පිටත් වෙලා යෙලේනාව බය කළා. නුඹ කාටවත් මේ ගැන කියන්න එපා. ඉවාන් කුමාරයාගේ මල සිරුරට උඩින් කාක්කෝ කෑකෝ ගසමින් පියාසර කළා. එතනට හිටි හැටියේම වෘකයා ඇවිත් කාක් පැටියෙකු අල්ලාගෙන කාක්කම්මාට කතා කරලා මෙහෙම කිව්වා. කාක්කේ කාක්කේ නුඹ පියඹා ගිහිල්ලා පණ දෙන වතුරයි පණ නසන වතුරයි ඉක්මනටම ගෙනින්. එවිට මම කාක් පැටියව නුඹට දෙන්නම්. කාක්කා පියාසර කළා. වෘකයා කාක් පැටියව අල්ලගෙන හිටියා. කාක්කා පණ දෙන වතුරයි පණ නසන වතුරයි ගෙනාවා. වෘකයා පණ නසන වතුරෙන් ඉවාන් කුමාරයාගේ තුවාල සේදූ හැටියේම තුවාල එකවරම සුව වුණා. පණ දෙන වතුර ඔහුගේ ඇඟට ඉස්ස ගමන්ම ඔහුට පණ ලැබුණා. මම බොහෝ වේලාවක් නිදාගත්තා. කිසිවක් නොදත් ඉවාන් කුමාරයා මෙහෙම කිව්වා. ඔව් නුඹ සදහටම නිදාගත්තා. ආයෙත් කවදාවත් නොනැගිටින්නම ඔබ නිදාගත්තා. නුඹගේ සහෝදරයෝ දෙදෙනා නුඹව මරා දැම්මා. නුඹ ලබාගත් තෑගි සොරකම් කරගෙන උන් රජ ගෙදරට යනවා. ඉක්මනට මගේ පිට උඩට නැගපන් වෘකයා කිව්වා. වේගයෙන් දුවලා ගිහින් වෘකයා ඉවාන්ගේ අයියලා දෙන්නව අල්ලගෙන මරලා දැම්මා. ඉවාන් කුමාරයා දනගසා හිස නමා වෘකයාට ආචාර කරලා උගෙන් සමුගත්තා. ඔහු අසුපිට නැගලා සුන්දර යෙලේනාවත් නංවාගෙන ගිනි කුරුල්ලවයි රත්තරන් කූඩුවයි අරගෙන පිය රජතුමාගේ මාලිගාවට ගියා. පිය රජුට ගිනි කුරුල්ලාව තෑගි කළා. සුන්දර යෙලේනාව ඉවාන් කුමාරයා විවාහ කරගන්නට සිතුවා. බෙරෙන්දෙයි රජතුමා බොහොම සතුටු වෙලා බාල පුතාගෙන් තොරතුරු වැහුවා. ඉවාන් කුමාරයා වෘකයා තමාට පිහිටුණු හැටි කිව්වා. අයියලා දෙන්න තමන්ව මරා දමපු හැටිත් කිව්වා. වෘකයා ඇවිත් අයියලා දෙන්නාව මැරූ සැටිත් කිව්වා. බෙරෙන්දෙයි රජු ලොකු පුතු ගැන කනගාටු වුණා. පසුව සැනසුණා. ඉවාන් කුමාරයා සුන්දර යෙලේනාව විවාහ කරගත්තා. මේ දෙන්නා සතුටින් ජීවත් වුණා.